අද මාතෘකාව සමාජය සහ ආණ්ඩුව. සමාජය මිනිසු පිරිසක්. දැන් සත්වෝ විශාල සංඛ්‍යාවක් එකතු වීමෙන් තමයි සමාජය හැදෙන්නේ. රාජ්‍ය හැදෙන්නේ එක පුද්ගලයෙක්ගෙන්. එතකොට රාජ්‍ය හා සමාජය ඉගෙන ගත්තා. දැන් සමාජය හා ආණ්ඩුව හා රාජ්‍ය මේ තුන එක මාතෘකාවක් තමයි කතා කරන්නේ. සමාජය සහ ආණ්ඩුව. මහා ජනතාව සමාජය ගැනත් දන්නවා, ආණ්ඩුව ගැනත් දන්නවා. නමුත් මේ වගේ වෙන ක්‍රියාන්විතයන් මොනවද කියන්නේ දන්නේ නැහැ. ඒකට මොනවද ක්‍රියාන්විතයන්? ආණ්ඩුවක් කියලා කියන්නේ මොකක්ද? සමාජයක් කියන්නේ මොන වගේ දෙයක්ද? මේ දෙක හරි අවබෝධයෙන් වැඩ කොටස් වල නිරත වෙන්න ඕනේ. එහෙම නොවුනොත් ඒක ලොකු ගැටලුවක් වෙනවා අපේ දේශපාලන විද්‍යාව විෂය දැනුමට. මොකද අපිට ඉදිරියට යන්න නම් මෙන්න මේවා අවබෝධයෙන් තියෙන්න ඕනේ. මොකද සමාජය කියන්නේ මොකක්ද? රාජ්‍ය කියන්නේ මොකක්ද? ආණ්ඩුව කියන්නේ මොකක්ද? අපේ රටේ මහ ජනතාව රාජ්‍යයත් කියන ආණ්ඩුවට, සමාජයත් කියන ආණ්ඩුවට, පක්ෂෙත් කියලා කියනවා. අපේ පක්ෂෙන්නේ මේක කියලා කියනවා. නමුත් මේ වගේ කිසිම තේරුමක් නැහැ. ඒක නිසා තමයි මේ ඩොනමෝර් සාමිතුමා කියලා තියෙන්නේ අපේ රටේ ජනතාවට දේශපාලන අවබෝධයක් නැහැ කියලා. මොකද එතුමාම මහ ජනතාවත් එක්ක කතා කරලා තමයි ওই තීන්දුව අරගෙන තියෙන්නේ. මහලා තියෙන විදිහට ඔය ඩොනමෝර් සාමියෝ තීන්දුව ගත්තා කියලා කියන්නේ උතු අංකන්ද. මොකද ඩොනමෝර් සාමිත් ඔය ඩී.එස්. නායක මහත්තයත් දෙන්න ඩී.එස්. නායක මහත්තයා තමයි ඩොනමෝර් සාමිගේ මේ රියදුරු වෙලා ඉඳලා තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් ඩොනමෝර් සාමි ගානේ අනිවාර්යයෙන්ම කතා කරනවා ඉදිරියේදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට අනිවාර්යයෙන්ම මේ ඩොනමෝර් සාමි මේ ආණ්ඩුකාරතුමා එහෙම නැත්නම් වංශාධිපතිතුමා ගැන මම කතා කරනවා. මේ වංශාධිපතිතුමා කවුද? මෙයාගේ කාර්යය මොකද්ද? කියන කතාව ඒක අපි පස්සට දාලා මේ අපි දැන් අද මාතෘකාව තමයි මේ දේශපාලන විද්‍යා විෂය සමාජය සහ ආණ්ඩුව. මේ A level උසස් පෙළ විභාගයේ දේශපාලන විද්‍යා විෂය මම හුඟක් අධ්‍යයනය කරනම දැකලා තියෙන එක දෙයක් තමයි මේ සමාජය සහ ආණ්ඩුව කියන මාතෘකාවට අදාළව තමයි විෂය නිර්දේශය හුඟක් හැදිලා තියෙන්නේ. අර පොඩි වෙනසක් තියෙනවා. වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රමයේ සිට ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කටයුතු වෙනස් වෙච්ච ආකාරය සම්බන්ධයෙන්. මේ පොඩි වෙනසක් තියෙනවා. ඒකේ පොඩි එකක් තියෙනවා. නමුත් ඒක ස්වභාවික තත්ත්වයක් නෑ. මොකද දේශපාලන විද්‍යාව විෂය කියලා කියන්නේ ස්වභාවිකව අධ්‍යයනය කරන දෙයක්. එය මානව බලය සම්බන්ධයෙන්. මානව කියන්නේ අපි හැමෝටම ගොඩනැගෙන ආධ්‍යාත්මික හෝ වේවා භෞතික හෝ වේවා බලාත්මක බලය සම්බන්ධයෙන් කායික හා මානසික මේ හැම පැත්තම ගොඩනැගිච්ච බලය තමයි අධ්‍යයනය කරන්නේ. එහෙනම් මේ බලය අධ්‍යයනය කරනකොට ඒ බලය කේන්ද්‍ර වෙන ස්ථාන තියෙනවා. එකක් තමයි රාජ්‍ය, සමාජය සහ ආණ්ඩුව. ඒකට මේ තුනම බල කේන්ද්‍ර මූලස්ථාන තුනක්. බල කේන්ද්‍ර මූලස්ථාන තුන එකක් ආණ්ඩුව, අනිත් එක සමාජය, රාජ්‍යය.